ඩොන් රික්ටර් චාල්ස් විජේසිංහ මැතිතුමා තමයි මේ සුනිල් මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන්ගේ දයාබර පියාණන් වුණේ. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ හිටපු ඉතාමත් උදාර ගිහි පැවිදි උභය පාර්ශ්වයේහිම සිද්ධිනාගෙන කටයුතු කරු වටිනාම මාතාවක් තමයි ශ්‍රද්ධාවති විජේසිංහ මෑණියන් වහන්සේ. මේ දෙමව්පියන්ට දාව දරුවන් 9 පළක් හිටියා. ඒ දෙවනිය තමයි මේ අද සිහිපත් කරන සුනිල් විජේසිංහ මහත්මයා. ඒ පවුලේ ප්‍රදේශයේ හැමදෙනාගේම තාමත් වැදගත් සම්භාවනීය පවුලක් හැටියට කටයුතු කළා පමණක් නෙවෙයි, පියාණන් වහන්සේ රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියෙක් හැටියට බොහෝ දිනාට උදව් උපකාර කරමින් තමන්ගේ ජීවිතයෙන් පරෝපකාර ගුණය දියුණු කරපු පියෙක්. ඉතින් ඒ අයගේ වාසනාවන්ත දරුවන් අතර මේ අද සිහිපත් කරන සුනිල් විජේසිංහ මහත්මයා මීට පෙරදී සහෝදරියන් මිය පරලොව ගියා. ඉතින් එහෙම වුණත් අපේ සුසිල් මහත්මයා තමයි එක සහෝදර මහත්මයෙක්. මේ දරුවන් අතර මුලදී කියුණා නැවත නැවතත් ඒ කරුණ අවධාරණය කරන්න ඕනේ අයියා කොයි විදියට සුසිල් මහත්මයාට සැලකුවේ කියලා. දෙවනි තාත්තා වගේ ඕනෑම පවුලක වැඩිමහල් සහෝදරියෝ වැඩිමහල් සහෝදරය තමයි මල්ලිලා නංගිලා ඔක්කොම බලාගන්නේ. ඒ වගේම මේ ඇයට අවශ්‍ය ආරක්ෂාව රැකවරණය ලබලා දෙන්නේ. ඒ සියල්ලක්ම ආදර වෘත්ති ආදරයෙන් කරුණාවෙන් යුක්තව සලකුණු හැටි අද සුසිල් මහත්මයාට හදවතින් දැනෙනවා, මතක් වෙනවා. අයියා කොහොමද Taman සැලකුවේ කියලා. ඉතින් එතුමාගේ ජීවිතයත් බොහොම සාර්ථක ජීවිතයක්. හොඳට අධ්‍යාපනය ලැබලා උපාධාරක කෙනෙක් බවට පත් වෙලා වෘත්තියෙන් ඇකවුන්ටන්ට් නැත්නම් ගණකාධිකාරවරයෙක් හැටියටත් තවත් පැත්තකින් ව්‍යාපාරිකයෙක් හැටියටත් තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරලා බොහෝ දෙනාට රැකියාව ආදිය සිද්ධ කරමින් ආවාහ විවාහ ජීවිතයට පත් වෙලා තමන්ට සුදුසු බිරිඳක් ලැබිලා ඒ තුලින් වටිනා දියණිවරු 3 පළක්ම ලබාගෙන තියෙනවා. ඒ දියණිවරු 3 දෙනාටත් පියෙක් වශයෙන් ඉෂ්ට වෙන්නට ඕන යුතුයකම් සියල්ලක් හොඳට අධ්‍යාපනය ලබා දීලා. ඒ වගේම ඉහළ රැකී ආරක්ෂාවලට ඒ දරුවන් යොමු කරලා, ඒ වගේම කරන්න ඕන ආවාහ විවාහ කටයුතු සිද්ධ කරලා, ඒ අයගේ දූ දරුවන් අද 100 කෙනෙක් හැටියට එතුමා අවසන් යන මොහොතේ පත් වෙලා හිටියේ. ඉතින් මා හිතනවා එතුමා වගකීම් සහිත පියෙක් හැටියට, සහෝදරයෙක් හැටියට, පුතණු කෙනෙක් හැටියට ඉටු වෙන්නට ඕන සියලුම වගකීම් සියල්ලක් ඉෂ්ට සිද්ධ භාවයට පත් කරලා තමයි බලාපොරොත්තු නැති අවස්ථාවක හදිසියෙම වැඩි වේලාවක් වැඩි කාලයක් එක්තැන් වෙලා දුක් විඳින්නේ නැහැ. ශනිකව පැය කිහිපයක් ඇතුළත මෙලවත් පෙර දාලා ගිහින්. ඉතින් ඒ වෙනුවෙන් අපේ සුසිල් මහත්මයාට කාය සාක්ෂි වශයෙන් සහභාගී වුණ නොහැකි නිසා අද දිනයේ Taman දන්න කියන ගොඩාක් විශාල පිරිසක් ඉන්නවා. සුසිල් මහත්මයා ගැන කරුණු කීපයක් සඳහන් කරනවා නම් එතුමා අපේ හාමුදුරන් වහන්සේලාට අපිට හොඳ දායක මහත්මයෙක්. පෞද්ගලික වශයෙන් මට හොඳ සහෝදරයෙක් වගේ කටයුතු කරනවා. ඒ වගේම මේ සියලු ස්වාමීන් වහන්සේලාට ඉතාමත්ම ලෙන්ගතු ආදරයෙන් කරුණාවෙන් ඒ උන්වහන්සේලාගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් එතුමාට කළ හැකි උපකාරයක් වේ නම් ඒ දේ නොඅඩුව ඉෂ්ට සිද්ධ කරන කෙනෙක්. එපමණක් නෙවෙයි සමාජයේ ආශ්‍රය නිස්ත්‍රය කරන අයට ඉතාමත් හොඳ කල්යාණ මිත්‍රයෙක්. ඒ වගේම සමාජ සේවකයෙක් කිව්වොත් නිවැරදි. හේතුව තමයි එතුමා විවිධ පොදු සමිති සමාගම්වල මේ කැලිෆෝනියාවේ තියෙන විවිධ පොදු කටයුතු වලට විශාල ශක්තියක් නිස්සරණාත්‍යාසයෙන් යුක්තව තමන්ගේ ශ්‍රමය, ධනය, කාලය වෙන් කරමින් ඒ වෙනුවෙන් කටයුතු කරන ක්‍රියා කරන කෙනෙක්. එනිසා